සැරිසර හැමදාමත් ගුවන් සේවාවේ නොතුඩු පැතිකඩ සොයාගෙන යමින් මේ වෙලාවට ඔබේ නිවහනට ගොඩවදින්නේ ගුවන් සේවාවේ නොදුටු පැතිකඩ ඔබ සමීපයට ගෙන යන්න. ඉතින් අදත් සූදානම මෙලෙස ආරම්භන්න ගුවන් සැරිසර. සැරිසර ගුවන් සේවාවේ නොදුටු පැතිකඩ සොයාගෙන යන මේ ඔබේ රූපමය චාරිකාව අදත් ඇරඹෙනවා ගුවන් තොටුපළ පරිසරයේ සිට. බලන්න ගුවන් මගින් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ ලැබපු අත්දැකීමේ සතුට ප්‍රකාශ කරන මොහොතකයි අද ආරම්භය සටහන්. අද ශ්‍රී ලංකාව තුළ ගුවන් සේවා කර්මාන්තය නියාමනය කරන්නේ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය. ඉතින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් WWS මංගල මහතා අප සමග මුණ ගැහෙනවා මෙලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී. ආයිබෝන් ලේකම්. විශාල කාර්යභාරයක් වගකීමක් තිබෙන අමාත්‍යාංශයක් ලේකම්වරයා හැටියට ඔබතුමා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අපිට මුලින්ම කතා බහ කළොත් අමාත්‍යාංශයේ වටා තිබෙන විෂයපතේ හා කාර්යභාරය පිළිබඳව අපේ ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කළා. බොහොම ස්තුතියි ප්‍රභාත් මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. ඇත්තටම වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය කියන්නේ ලංකාවේ ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් වෙන අමාත්‍යාංශයක්. වරාය ඒ වගේම වරාය ආශ්‍රිත තියෙන අනිකුත් ආයතන ඒ වගේම ගුවන් සේවා යටතේ තියෙන ගුවන් තොටුපළ ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සියලුම ආයතන ආර්ථික වශයෙන් ඉතාමත්ම රටට වැදගත් වෙන ආයතන කීපයක්. ඒක නිසා මම හිතනවා අමාත්‍යාංශයක් විදිහට අපිට බරපතල වගකීමක් තියෙනවා රටේ ආර්ථිකය සඳහා ලොකු දායකත්වයක් අපේ අමාත්‍යාංශයෙන් ලබා දෙන්න. ඉතින් එවැනි බාරදූර වගකීමක් තිබෙන අමාත්‍යාංශයකට තවත් විශේෂ අභියෝගාත්මක සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ඔබ දන්නෝ ගම් අතුර තත්ත්වයක් එක්ක ඇති වුණු ආපදා තත්ත්වයේ හැමුවේ ගුවන් මගීන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ. මේ කාර්යයට කොහොමද මේක ඉතාමත්ම හදිසියෙන් ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් ලොකු වෙසනයක් වුණා කියන එක තමයි අපේ අදහස. ඉතින් මේක හදිසියෙන්ම වුණ දෙයක්. ඒ අවස්ථාවේදී ඇත්තටම අපේ අනුර කරුණාතිලක ගරු අමාත්‍යතුමා ඒ වගේම ජනිත රුවන් කොඩිතුවක්කු අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා උපදෙස් දුන්නා මේකට ඍජුවම මැදිහත් වෙන්න කියලා. ඇත්තටම ඒ අවස්ථාවේදී අපේ ඇමතිතුමා හිටියේ වෙනත් ගම් වතුර සිදුවන ස්ථානවලට අවශ්‍ය වෙන සහන සැලසීම් කටයුතු වල. අපි ඊට පස්සේ මමයි අපේ නියෝජ්‍ය අමාත්‍යතුමයි මේ ගුවන් තොටුපළට ඇවිල්ලා මගින් සමග කතා කරලා ඒ වගේම ගුවන් තොටුපළ හා සම්බන්ධ සියලුම අපේ පාර්ශ්වකාර ආයතන ඇතුළු සියලුම අයත් එක්ක කතා කරලා මේකට අවශ්‍ය වෙන විසඳුම් හොයන්න උත්සාහ කරා. ඒ අතරේදී ඇත්තටම අපිට ශ්‍රී ලංකන් කේටරින් එකකින් අපිට දැනුම් දුන්නා ගමනාගමන අපහසුතාවයන් තියෙනවා කියලා. පසුව මේ සඳහා අපිට ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වගේම ආරක්ෂකත්වම නියෝජ්‍ය අමාත්‍යතුමා ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එක ඇතුළු මේ සියලු දෙනා අපට සහයෝගයක් දුන්නා ගුවන් හමුදාව ඇතුළු සියලුම ආයතන මේක සමනය කරගන්න. මේ තත්ත්වය උද්ගත වෙලා ඊටාම පැය ගණනාවක් ඇතුළත සාමාන්‍ය පරිදි ගෙන එන්න ඔබතුමා විශේෂ කාර්යභාරයක් කළා. මට දුරකථනයෙන් දැනුම් දුන් විගසම අදාළ ආයතන සම්බන්ධීකරණය කළා. අපිට පුළුවන් වුණා බෝට්ටු කීපයක් සපය ගන්න නිලධාරි ප්‍රවාහනයට. විශේෂයෙන්ම අපි ඇවිල්ලා සාකච්ඡා කරනකොට ගුවන් තොටුපළේ දැනගත් දෙයක් තමයි අපිට මේ අර ග්‍රවුන්ඩ් හැන්ඩලින් භූමි කළමනාකරණය භූමි මෙහෙයවීම කරන අය නිලධාරීන්ගේ අඩුවක් තමයි මේකට මූලිකව බලපාලා තියෙන්නේ කියලා අපි ඒ අනුව වහාම ක්‍රියාත්මක කළා. ඇත්තටම අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පැය 8ක් විතර මේ ගුවන් තොටුපළේ රැඳිලා ඉඳලා අවශ්‍ය වෙන සියලුම දේවල් කළා. අවසානයේදී ඒ අය ගුවන් තොටුපළ පැමුණාම තමයි අපි ගියේ මෙතනින්. එතකොට ඒක නිසා අපිට ඇත්තටම පුළුවන් වුණා මේක යථා තත්ත්වයට ගෙන්න. ඒකට යම්කිසි පැය ගණනාවක් ගියා. ඇත්තටම මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ වෙලාවේ සිටිය සියලුම මගීන්ට සිදු වුණු අපහසුතාවය ගැන කනගාටු පළ කරන්න. නමුත් අපි කිසිම ගුවන් සේවාවක් කැන්සල් කරන්නේ නැතුව
අපි මේක සාර්ථකව පවත්වා ගන්න මේ සියලුම දෙනා අපට ඇත්තටම උදව් කරා. ලේකම්තුමා ගුවන්තොටුපළට ආපු අපට දැනගන්න ලැබුණා ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ විශේෂම ගුවන්තොටුපළ කළමනාකරුවන් පවා රැය පහන් කරේ නිදි වර්ජිතව. ඉතින් ඔවුන් මේ කරපු කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ සියලු දෙනාගේම දායකත්වයෙන් මේ තත්ත්වයට පත්වීම. ඉතින් මේ තත්ත්වයත් එක්කම ගුවන්තොටුපළට මේ වන විට මානුෂීය ආධාර ලැබෙමින් පවතිනවා. බොහෝ රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට හිතවත්කම ළඟා කරලා තිනවා. ඒ මානුෂීය ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියට සහ ඔවුන්ට පහසුකම් සැපයීම කොයි ආකාරයකද මේ වන විට සිදු වෙන්නේ? අත්තටම අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටවලා තිනවා මේ වගේ මානුෂීය ආධාර ලෝකේ රටවල් වලින් ආයතන වලින් පුද්ගලයන්ගෙන් ලැබෙන දේවල් කොයි විදිහටද අපි කළමනාකරණය කරන්න ඕන කියලා. ඒකෙදී ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු කරන ලබන සියලුම ආධාර අපි වරායෙන් සහ ගුවන් තොටුපළින් අපි ඇත්තටම සියලු ගාස්තු වලින් නිදහස් කරලා අපි ලබා දීමේ වැඩපිළිවෙලක් කරනවා. අපි ඇත්තටම ඒ වෙනුවෙන් වෙනම සුවිශේෂී කවුළු කීපයක් වින්ඩෝස් කීපයක් වරාය සහ ගුවන් තොටුපළ තුළ ඇති කරලා තියෙනවා. ඒක නිසා අපිට ලැබෙන සියලුම මානුෂීය ආධාර අපි තාම ඉක්මනින් කඩිනමින් ගාස්තු රහිතව රටේ ඒවා අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු පුද්ගලයන් සඳහා යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ සඳහාත් ඇත්තටම අපිට සියලුම දෙනා ලොකු දායකත්වයක් දරනවා. ඒ වෙනුවෙන් මම ඇත්තටම සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රට මේ පත් වෙලා තිබුණ අවස්ථාවේ සඳහා ආධාර කරන ලෝකයේ රාජ්‍යයන් සියලුම ජාත්‍යන්තර ආයතන පෞද්ගලික අය සහ මේ සියලුම දෙනාට අපි ඇත්තටම රට වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අපිට කරන උදව් පිළිබඳව. මෙවැනි තත්ත්වයක් මතු වුණාම අපි තත්ත්වයට විසඳුම් ලබා දෙනවා වගේම මෙතුමා මේ වන විට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සැලසුම් කරන බව අපට දැනගන්න ලැබුණා. මොකක්ද ඒ සඳහා සැලසුම්? අතරම අපි මුලින්ම අපි සියලුම ආයතන වල දැනුම් දීලා තින්නේ මේ වගේ අපිට භෞතික හානි කොච්චර සිද්ධ වුණාද වගේ දේවල් ගන්න. අපිට අතරම ශ්‍රී ලංකන් එයාලයින් එකට තමයි මිලියන 15ක විතර හානි සිද්ධ වෙලා තියෙන භෞතිකව. නමුත් අපිට වක්‍රාකාරයෙන් සිදුවන හානිය ආදායම් ලැබීම ඇතුළු දේවල් වලට අපි සමහර ෆ්ලයිට්ස් අපිට ඩයිවර්ට් කරන්න උනා මත්තලට කුචින් වලට ත්‍රිවෙන්ඩම් වලට ඒවා නිසා සිදුවුණු පාඩු ඇතුළු මේ සියලු දේවල් අපි අස්තමේන්තු කරනවා. ඒ වගේම මින් ඉදිරියට මෙවැනි කටයුත්තකදී මෙවැනි ආපදාවකදී අපි හදිසි අවස්ථාවකදී මොන වගේ විදියටද මේකට ක්‍රියාත්මක කරන්න ඕන කියලා මම සියලුම ආයතන වල දැනුම් දීලා තියෙනවා. ඒකට අවශ්‍ය වෙන සලස්මක් සකස් කරන්න කියලා. ඒ අනුව අපි ඒක සමාලෝචනය කළා. ඊටාම ඉක්මනින් අපි ඒ වැඩපිළිවෙල අපි හැම ආයතනයකටම දැනුම් දෙනවා. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයකදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන ආයතන විදියට සමූහයක් විදියට කවුද අපිට සහයෝගය ලබා දෙන්න ඕන ආයතන මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕන කියලා මේ සියලුම දේවල් පිළිබඳව. ඉතින් අපි රේකී අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග කතා බහ කළේ මේ පසුගියද ඇතුණු මේ ගම් වතුර හා බැඳුණු ව්‍යසන තත්ත්වයේ හමුවේ ගුවන් සේවා කර්මාන්තයේ නියුතු ගුවන් සේවා වෘත්තිකයන් තමන්ගේ තනතුරු බලන්නේ නැතුව ඔක්කොම එක පවුලක් හැටියට මැදිහත් වෙලා මේ තත්ත්වය සමනය කරන්න දක්වපු දායකත්වයේ පිළිබඳව ලේකම්තුමනි ඉතින් මේ කරපු කාර්යභාරයන්ට ඔවුන්ට තුති දෙන අතරතුරම දැන් අසිරිමත් නත්තල උදා වෙලා තව නොබෝ දිනකින් නව වසර උදා වෙනවා. ඉතින් මේ උදා වූ නත්තලටයි නව වසරටයි ගුවන් සේවා කර්මාන්තයේ නියුතු පාර්ශ්වකරුවන්ට ඔබතුමාගේ සුබපැතුම් එකතු කරන්න මේ අවස්ථාව. අතටම ලැබුවා වූ නත්තල මම හිතනවා සියලු දෙනා අපට මොනතරම් කරදර බාධක මැද්දේ වුණත් සමරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ගුවන් සේවා කර්මාන්තය තුළින් අපි ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ අපේ අතින් සිදුවන අඩුපාඩු මගහරවගෙන වඩා හොඳ සේවාවක් රටට ජනතාවට ලෝකයට ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා දායක වන සියලුම අපේ පාර්ශවකරුවන් අපේ ආයතන අපි වෙනද කරා වගේම ඊටත් වඩා ශක්තිමත් පවුලක් විදිහට කරලා අපි මේ අභියෝග ජය අරගෙන හොඳ ගුවන් සේවාවක් රටට ලබා දීම තමයි අපේ තියෙන එකම පරමාර්ථය. ඒ සඳහා දායක වන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් නත්තල අවසන් වුණා විතරයි. නත්තල අවසන් වුණත් අලුත් අවුරුද්ද උදා වෙනවා. නත්තල් කාලේට අවුරුදු කාලේට ගුවන් තොටුපළ කොහොමද සූදානම? අද අපි මේ පිළිබඳ කතා බහ කරන්නේ ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා සමග. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. කොහොමද සූදානම මේ දවස්වල? අතරම ප්‍රභාත් මේ ශීත ඍතුවේ අවසානය තමයි මේ ගුවන් තොටුපළේ වැඩිම කාර්යබහුල කාලය වෙන්නේ.
මොකද විදේශීය මගීන් විශාල ප්‍රමාණයක් රටතුවට පැමිණෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් නැවතත් ලංකාවට පැමිණෙන කාලය තමයි මේ දෙසැම්බර් මාසය. දෙසැම්බර් මාසය ඉවර වෙලා ජනවාරි මාසය කියන්නේත් ඒ වගේම ඉතාමත් කාර්යබහුල කාර්ය පරිච්ඡේදයක් වෙනවා. මොකද මේ පැමිණලා ඉන්න විදේශ මගීන් විශාල ප්‍රමාණයක් නැවත සිය රටවල් බලා පිටත් වෙනවා. ඒ වගේම දේශීය මගීනුත් විශාල ප්‍රමාණයක් මේ යුරෝපය සහ අනිකුත් රටවල් සඳහා ගමන් කරන කාලයක් තමයි ජනවාරි මාසය කියලා උදා වෙන්නේ. ඉතින් බොහොම කාර්යබහුල කාර්යයක්. සංචාරකයන් සහ දේශීය ගුවන් මගීන්ට කොහොමද ගුවන්තොට පහසුකම් සලසන්න ඔබේ සහ කාර්යමණ්ඩලයේ සූදානම? ඔව්, ඉතාමත් අභියෝගයක් තියෙනවා අපිට මේ අපේ තියෙන ධාරිතා ගැටලුවත් එක්ක මේ ගුවන්තොටුපළ තුලින්. හැබැයි අපි උපරිම විදිහට මේ මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නට කැපෙලා තියෙනවා මේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම. ඒ වගේම අනිකුත් සියලුම සම්බන්ධිත ආයතන, අපගේ ඒ නියාමන ආයතන සියලුම දෙනා එකතු කරගෙන අපි ඒ කාර්යක්ෂම යොහුසුළු සේවාවක් ලබා දෙන්නට කටයුතු කරන හැම අවස්ථාවකදීම. ඒතර ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට සැකයක් සංකාවක් හිතන්න දෙයක් නැහැ. ඔයගේ ගුවන් ගමනට සියලු පහසුකම් සූදානම් බවයි ඔබ කියන්නේ. අත වශයෙන්ම කිසිම විදිහකට ප්‍රමාද වීමක් සිදුවන්නේ නැහැ. කාර්යක්ෂම යොහුසුළු සහ ඒ වගේම බොහොම අපි කියන ෆ්‍රෙන්ඩලි සර්විස් එකක් අපි ලබලා දෙනවා මේ ගුවන්තොටුපළේ සියලුම සේවක මහත්මීන් එකතු වෙලා අපේ සියලුම මේ ගුවන් මගීන් සඳහා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන අරුණ රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගුවන්තොටුපළ කණ්ඩායම පසුගිය අභියෝගාත්මක සමයේ නිදි වර්ජිතව සේවය කළා. නින්දක් තිබුණේ අපි දැක්කා ඒ කටුක අභියෝග තරණය කරමින් ඔබට අපට හොඳ ගුවන් ගමනක් ලබා දෙන්න මෙතුමන්ගේ කැපවීම. කෙසේ නමුත් මේ උදා වෙලා තියෙන්නේ නත්තල. ඒ වගේම තව නොබෝ දිනකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. අලුත් අවුරුද්දට නත්තලට අපේ ගුවන් සැරිසර ප්‍රේක්ෂක ජනතාවට සුබ වදන්නත් ඔබට සහ ඔබේ කළමනාකාරීත්වයට අවස්ථාව තිබෙනවා. ඔව්, මේ එළඹුණා වූ නත්තල් සමය ඒ වගේම මේ 2026 වර්ෂයේ ආරම්භයත් සමගම මේ නව වර්ෂය සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙනුවෙන් අපි සියලුම දෙනා ඔබ සියලුම දෙනාට සුබ පතනවා වාසනාවන්ත නව වසරක් ලබන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඒ වගේම මේ එළඹෙන වර්ෂය තුලත් මේ ගුවන්තොටුපළ තුලින් පහසුකම් ලබන මගීන් ඒ වගේම අමුත්තන් හැටියට පැමිණෙන ඔබ සියලුම දෙනාට අවශ්‍ය සේවාවන් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ආයුබෝවන්. ඉතින් මෙලෙස නත්තල උදා වෙලා නව වසරක් උදා වෙන මොහොතේ ගුවන් සැරිසර සමගින් ඔබට සුබ පතන්න අප සමග එකතු වුණා ජාතියේ මහා පහන්ටව ලංකා බැංකුව. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රක්ෂණ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයා. අපි ඔවුන්ගේ සුබ පැතුම් සමග එකතු නත්තල් කාලේ නත්තල් අවසන් වෙලා අවුරුද්ද උදා වෙනවා. ඉතින් නත්තල් අවුරුද්ද කියන්නේ සංචාරකයන් සැරිසරන කාලේ. ඉතින් ගුවන්තොටුපළත් කාර්යබහුලයි. අපි අද කතා බහ කරන්නේ ගුවන්තොටුපළ සහ ගුවන් මගීන් නත්තලට මේ ගුවන්තොටුපළ සැරිසරන විට ඔවුන්ට ඒ සඳහා වූ අත්දැකීම සහ කොහොමද ගුවන්තොටුපළේ සූදානම් කර්මාන්තය මෙලෙස ඉදිරියට ගමන් කරන්න ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය නියාමන ආයතනයක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය. ඉතින් අද දවස සිවිල් ගුවන් සේවා අධිකාරියටත් විශේෂ දවසක්.
සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙලා අද දවසට වසර 23ක් ගත වෙනවා. ඉතින් අප සූදානම් ගුවන් සේවා කර්මාන්තයේ නියුතු වූවන් දක්වූ දායකත්වයේ අගය කරන්න, ඒ පිළිබඳ කතා කරන්න දැන් ඔබ රැගෙන යන්න සිවිල් ගුවන් සේවා අධිකාරිය. මෙම වසරේ මුල් භාගයේදී ඉතාමත් සාර්ථක ලෙස සිවිල් ගුවන් සේවා ශේෂ්ත්‍රය දියුණු තත්ත්වයකට පත්වමින් තිබුණා. ජාත්‍යන්තරයේත් ඒ ගැන අවධානය යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සහ සියලුම සංවිධානවලින් ප්‍රශංසාවත් ශ්‍රී ලංකාවට හිමිව තිබුණා. ඔවුන් සමග අපි ඉතාමත් සුවදව වැඩ කටයුතු කරනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයත් ඉතාමත් ඉහළ තැනකට ළඟා වෙමින් පැවතුණු අවස්ථාවක මේ අවසාන වසරේ අවසාන භාගයේදී ඇතිවුණු ස්වාභාවික ව්‍යසනය නිසා ස්වාභාවික ව්‍යසනයෙන් ගොඩාක් ජීවිතවල අපිට පීඩාවට පත්වීමට සිදු වුණා. එම පීඩාවලින් සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයටත් ඒ වගේම සංචාරක කර්මාන්තයටත් විශාල වශයෙන් බාධා එල්ල වුණා. අපි මේ අවස්ථාවේදී එහිදී අහිමුණු මිනිස් ජීවිත එහිදී අප අතරින් වියවුණු සියලු දෙනාට අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර නව වසරේදී මේ බාධක සියල්ල මැඩගෙන ඉදිරියේදී අපගේ සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයත් ඉහළ ස්ථානිකට ඇසවීමටත් ඒ වගේම සංචාරක කර්මාන්තය නැවත නගා සිටීමටත් සිවිල් ගුවන් සේවා අධිකාරිය ලෙස අපගේ පාර්ශ්වකරුවන් සියල්ලටම අපගේ න්‍යාමන ආයතනයක් තුනත් ඔවුන්ට පහසුකම් සලසා සියලුම ආකාරයෙන් අපගේ සහයෝගය ලබා දීමට අපි මේ අවස්ථාවක් කරගන්නවා. එම ව්‍යසනය ඇති වුණු අවස්ථාවේදී අප සියලු දෙනාම එක පවුලක් ලෙස එකා ලෙස ක්‍රියාත්මක කිරීම නිසා මෙම අභියෝගයේ ජය ගැනීමට අපිට හැකියාව ලැබුණා. ඒදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, අපගේ ලේකම්තුමා, සභාපතිතුමා සහ මාගේ සියලුම සේවක පිරිස සහ අපගේ සියලුම සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨ පාර්ශ්වකරුවන්, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදේශීය ගුවන් ගමන් සේවා, ඒ වගේම අපගේ සියලුම පාර්ශ්වකරුවන් මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි. මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට ස්තුති කිරීමට. සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියාමන ආයතනය ඒ වගේම පහසුකම් සැලසීම කළමනාකරණය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2025 වසරේ අභියෝගාත්මක තත්ත්වයේ නියමා කරමින් 2026 වසරට එළඹෙන්නේ නැවුම් බලාපොරොත්තු සමගින්. අපි දන්නවා නව රජයේ බලයට පත්වීමෙන් පසුව විශේෂයෙන් 2025 වසරේදී අපත් රජයේ වෙනත් ආයතන මෙන්ම දැවැන්ත අභියෝග වලට මුහුණ දෙන්න සිදු වුණා. ක්‍රමවේදවල දියුණු කිරීම විශාල වශයෙන් සිදු කිරීමට සිදු වුණා. ඒ වගේම මානව සම්පත ශක්තිමත් කිරීමට අපිට තිබුණා. පාර්ශවකරුවන් සමග සුහදශීලී ඒ වගේම හොඳ ගමනක් යන්න අපිට ඒ ශක්තිමත් අඩිතාලමක් දමා ගැනීමට අවශ්‍ය වුණා. මේ සියලුම දේවල් සිදු කරමින් අපි හොඳ ගමනක් එමින් තිබුණු අවස්ථාවක්. අපි දන්නවා පහුගිය කාලේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති වුණා. සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන තත්ත්වයක් තිබුණා. විශේෂයෙන් යුරෝපයේ සිට නව ගුවන් යාන සමාගම් ක්‍රියාත්මක වුණා. රුසියාවේ සිට මත්තල අක්‍රීය තත්ත්වයේ තිබුණු ගුවන් තොටුපළ වෙත ගුවන් යාන විශාල වශයෙන් පැමිණෙන්න පටන් ගත්තා. සංචාරක කර්මාන්තයේ පිබිදීමක් ඇති වුණා. නව රජයේ දැක්ම, නව රජයේ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂ අවධානයකට යොමු වුණා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පාර්ශවකරුවන් සමග විශේෂයෙන් අපේ ප්‍රධාන මෙහෙයුම්කරු ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, අපේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඒ වගේම විදේශීය ගුවන් සමාගම්, මේ ක්ෂේත්‍රයේ සිටින වෙනත් පාර්ශවකරුවන් සියලු දෙනා සමග ශක්තිමත් ගමනක් ඒමට අපිට හැකියාව ලැබුණා. අපි දන්නවා 2025 වසර අභියෝගාත්මක වසරක් වුණා. කෙසේ වෙතත් වසර අවසානයේදී සාමේ මාසය පසුගිය දිනවල නත්තල සැමරුවා. ඊටත් ප්‍රථමව අපිට අභියෝගාත්මක තත්වයකට මුහුණ දීමට සිදු වුණා. විශාල ඛේදාවාචකයක් සිද්ධ වුණා. මේ අවස්ථාවේදී සියලුම පාර්ශවකරුවන්, අපේ මෙහෙයුම්කරු, ජාතික ගුවන් සේවය, විදේශීය ගුවන් සමාගම්, වෙනත් පාර්ශවකරුවන් ශක්තිමත්ව මේ තත්ත්වයට මුහුණ දුන්නා. ඒ පහසුකම් සැලසීම වැනි කටයුතු අපිට නියමාකාරයෙන් සිදු කිරීමට හැකියාවක් ලැබුණා. බාධා තිබුණත් මේ
ධෛර්යමත් එකතු වීම නිසා. විශේෂයෙන්ම මේ අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ප්‍රධාන මෙහෙයුම්කරු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට සුබ පතන්න ඒ වගේම අප හා ශක්තිමත්ව මේ ගමන යාමට රජයේ ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යාමට ආර්ථිකයට අවශ්‍ය දායකත්වය ලබා දීම සඳහා අපි සමග අත්වල් බැඳ ගැනීම සම්බන්ධයෙන් අපගේ කෘතඥපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමති. නත්තල සැමරුවාසේම අපි නව වසරට එළඹෙන්නේ නැවුම් බලාපොරොත්තු සමගින් නව වසර මීටත් වඩා ශක්තිමත්ව ජවයකින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ආයතනයක් ලෙස සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනයේ ලෙස අපි එකට අත්වැල් බැඳ ගනිමු. සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා එම අධිකාරි ශ්‍රවණාගාරයේදී වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු අමාත්‍යංශ ලේකම් WWS මංගල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. ඉතින් නත්තල උදා වෙලා නව වසරක් උදා වීමට තවත් දින කීපයක් ගතවන මොහොතකයි අද ගුවන් සැරිසරින් තොරතුරු බොහොමයක්ම කතා බහ කළේ. අද සමු ගැනීම සටහන් කරන්න මෙලෙස අප සූදානම් නව වසරට පෙර අපි ඔබ හමුවන අවසන් වැඩසටහන. 2025 ගුවන් සැරිසර සමග රැඳෙමින් ලෙන්ගත වුණු ප්‍රේක්ෂක ප්‍රජාවටත් මේ ගුවන් සැරිසර ඔබට තිළින කරන්න දායකත්වය ලබා දෙන ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුවටත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතත් අපේ සුබ පැතුම් මෙලෙස එකතු කරමින් උදාවන නවවසර සුබම සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ගුවන් සැරිසරෙන් සමුගැනීම සටහන් කරනවා. හමු වෙමු ලබන සතියේ නවවසරේ නව නැවුම් බලාපොරොත්තු.